ජයවා ඇනාපාම වෙතින් ගෙන එන ඊළඟ විශේෂ වූ ඖෂධීය ශාකයක් වන මෙය ඕගොල්ලෝ හැමෝටම වගේ හැම පවුලකම ඉන්න කෙනෙකුටම ප්‍රයෝජනයක් වන ශාකයක්. මේක හරි දුර්ලභයි, හොයාගන්න අපහසුයි. ඒ වගේම අපේ සිංහල හෙළව ඉසිවරු වෛද්‍යවරු දියවැඩිය රෝගීන්ට පාවිච්චි කරේ මේ ඖෂධය. මේකෙන් කොළ එකක් ගානේ මාස 6ක් එක දිගට කෑවොත් එයාට සදා ආයි දියවැඩියාව හැදෙන්නේ නැහැ. දියවැඩියාව ඉවරයි. කොච්චර ප්‍රමාණයක් තිබුණත් Tamanට උවමනා ස්ථානයේ ඒ සීනි ලෙවල් එක නතර වෙනවා. ඒ තරම් මේක වටිනා හෙළයන්ගේ ඉඳන්, ඒ කියන්නේ රාවණා යුගයේ පටන් එතනින් එහාට යුගවල පටන් මේ වෙනකන් මේ දියවැඩියා කියන රෝගයට පාවිච්චි කරපු හෙළයෝ පාවිච්චි කරපු මහා බලගතු වටිනාම ඖෂධයක්. මේක දැක බලා ගැනීමත් මහා පිනක්. ඒ වගේම අද රෝගියෝ කී දෙනෙක් ඉන්නවා දියවැඩියා. නමුත් මේ කොලයක් ගානේ මාස 6යි. ආයෙ සහ මුලින්ම දියවැඩියාව නැහැ. ඕන දෙයක් කන්න පුළුවන්, බොන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ තරම් වටිනා ශාකයක්, දුර්ලභ ශාකයක්. මේක හොයාගන්න ටිකක් අපහසුයි, දුර්ලභයි. ඒ වගේම මේකෙන් එක කොලයක් කාලා සීනි හැන්දක් කෑවොත් ඒ සීනි වල පැණි රහ නැහැ. පිටි වගේ වෙනවා. ඒ වගේම එදා දවසේ ඇතුළත කන සියලුම පැණි රහ වල සීනි බව දැනෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව සීනි අප්පිරිය වෙනවා. සීනි කෑවොත් වමන යන්න යනවා, ඔක්කාර ගතිය එනවා, අප්පිරිය වෙනවා, අප්පිරිය කරනවා. දැන් බෙහෙත් පෙති වලින් වෙන්නේ ඔක අනිත් පැත්ත. සීනි කාපු ගමන් සීනි හොයනවා. හොය කනවා. එතකොට ලෙඩේ වැඩි වෙනවා. නමුත් මේකේ ඒක නෙමෙයි. මේකේ වෙනත් දෙයක් ඉන්නේ. අනිත් එක තව කාරණාවක් කියන්න තියෙනවා. දැන් වෙන ශාක දියවැඩියාව සඳහා තියෙන දේශීය ඖෂධ වර්ග පාවිච්චි කරොත් දියවැඩියාව කියන ඒ සුගර් ලෙවල් එක ඕනෑවට වඩා පල්ලෙහාට යනවා. නමුත් මේකේ නෑ. මේක එහෙම වෙන්නේ නෑ. මේකේ තමන්ගේ ශරීරණ ලෙවල් එකේ ඒ සුගර්, ඒ කියන්නේ සීනි ලෙවල් එක නතර වෙනවා. එතනින් එහාට අඩුවීමක් සිද්ධ වෙන්නේ නෑ. මොකද ලෝ සුගර් වුණොත් මීට වඩා අමාරුයි. ඒ හින්දා මේක එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ තරම් වටිනා ඖෂධයක්. හොයා ගැනීම දුර්ලභයි. අපි මේ වගේ වීඩියෝ, වටිනා ශාක පිළිබඳව වීඩියෝ ඇනාපාම වෙතින් ඉදිරියේදී කියනවා. ඔයගොල්ලෝ රැඳිලා ඉන්න, බලන්න. ජය වේවා.